ලොකු ටෝක් දීලා සිම්බාබ්වේ හමුවේ පරාජයට පත් වුණු බංග්ලාදේශය ඊයේ දවසේදී අවසන් වුණ සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ටෙස්ට් තරගයේදී මේ තරගයේ අවසානයේදී පරාජයට පත් වෙන බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ ගෙදරදී ඔවුන් මේ තරගයේ පරාජයට පත් වෙනවා. ඒ වගේම තමයි අර ලොකු ටෝක් දීලා තමයි පරාජයට පත් වෙන්නේ. ඉතින් තරගයට කලින් අපි දැක්ක ඔවුන්ගේ නායක සැන්ටෝ එහෙම ලොකු කතන්දර කියනවා you will see something different from the Zimbabwe series over here කියලා. ඉතින් අර different එක තමයි අන්තිමට මේගොල්ලෝ සිම්බාබ්වේ වගේ කණ්ඩායමකටත් පරාජයට පත් වුණා. ඉතින් වැඩි ටෙස්ට් ගහන්නෙත් නෑ සිම්බාබ්වේ. දැන් අන්තිමට බංග්ලාදේශය සිම්බාබ්වේට පරාජයට පත් වෙන තරගය ගැන පොඩ්ඩක් කතා කරොත් එහෙම ලකුණු 191යි ලබා ගන්නේ බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ පළවෙනි ඉනිමට පන්දුවර 61ක් තුළ සිල් දෙනා දැවි යනවා. මොනිමුල් හක් ලකුණු 56ක් ලබා ගන්න. ඒ වගේම නායක සැන්ටෝ ලකුණු 40ක් ලබා ගන්න. ඉතින් පන්දියම ගැන කතා කරොත් එහෙම වෙලින්ටන් වැසකස්ට කඩු 3ක් ඒ වගේම බෙසින් විසල්වානේ කඩු 3ක් ලබා ගන්නවා. ඉතින් සිම්බාබ්වේ පළවෙනි ඉනිම ඔවුන් ලකුණු 273ක් ලබා ගන්නවා. පන්දුවර 80යි පන්දු දෙකක් තුළ සිල් දෙනා දැවි යනවා. එහිදී ඉතාමත් හොඳ අර්ධශතකයක් ෂෝන් විලියම්ස් ලබා ගන්න ලකුණු 59ක් ඒ වගේම බ්‍රයන් බෙනට් ලකුණු 57ක් ලබා ගන්නවා. ඉතින් 273කට ඔවුන් දැවි යනවා. පන්දුවර 80යි පන්දු දෙකක් තුළ. ඉතින් පන්දුවේම කතා කරොත් එහෙම රහීඩ් නානා කඩු 3ක් ඒ වගේම මේදි හසන් මිරාස් කඩු 5ක් ලබා ගන්නවා. ඉතින් බංග්ලාදේශ කණ්ඩායම තමන්ගේ දෙවෙනි ඉනිමට ලබා ගන්න ලකුණු 255යි. එහිදී සැන්ටෝ නායක ලකුණු 60ක් ඒ වගේම ජැකා අලි ලකුණු 58ක් ලබා ගන්න. ඉතින් මනිමුල් හකුත් ලකුණු 47ක් ලබා ගන්නවා. පන්දියම ගැන කතා කරද්දී බ්ලෙසින් මුසල්මානට හැකියාවක් ලැබෙනවා විශිෂ්ට විදිහට පන්දිය ගන්න කඩු 6ක් දවා ගන්නවා ලකුණු 72කට. ඉතින් සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවන ඉලක්කය තමයි ලකුණු 174ක්. ඉතින් ලකුණු 174ක ඉලක්කය මොවුන් සපුරා ගන්නවා. කඩු 7ක් දැවි යනවා. පන්දුවර 51ක පන්දුවක් තුළ ඔවුන් මේ තරගයේ ජයග්‍රහණය කරනවා. අපි දැක්ක වෙලාවක සිම්බාබ්වේ කණ්ඩායම කඩු දෙකක් ලකුණු 127කට දැවිලා තිබ්බා. නමුත් කඩු 4ක් විතර 5ක් විතර හිතමත් ඉක්මනින් දැවි ගියා. නමුත් කොහොම හරි ඔවුන් මේ තරගයේ ජයග්‍රහණය කරලා ඉතින් බ්‍රයන් බෙනට් ආරම්භ ප්‍රතිකරණ ලකුණු 54ක් බෙන් කරන් ලකුණු 44ක් ලබා ගන්නවා. ආරම්භක සම්පූර්ණතාවය ලකුණු 95යි. ඉතාමත් හොඳට ඔවුන් ක්‍රීඩා කරනවා. පන්දියම ගැන කතා කරද්දී මේ ඉතිහාසෙ මිරාස් කඩු 5ක් දවා ගන්න. ඉතින් අවසානයේදී බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළා. සිම්බාබ්වේ කණ්ඩායමට ටෝප් දෙන බංග්ලාදේශ කණ්ඩායම පරාජයට පත් කළා. සිම්බාබ්වේ කණ්ඩායමට කඩු 3ක ජයග්‍රහණයක් හිමි වෙනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.